Yeah. Yeah. Good morning. අපි ඊළඟ දවසේ පටන් ගත්තා කියන්නේ 6 වෙනි දවසේ. ඊ එන්ඩ් එකක් ගන්නත් අමතකුණා ඇත්තටම. දැන් ඉන්නේ බැම්බු වල ඉඳන් දේවරලි වලට යන්න. අද ලොකු ඉන්ක්ලයින් එකක් තියෙනවා මං හිතන්නේ. මීටර 800ක් විතර යනවා අද අපි 3000 රේන්ජ් එක පයින්නවා. අපි දේවරලි යන ගමන් දැන් මම හිතන්නේ 8:09 විතර වෙලා ඇති. හැබැයි අපමාර සීතලයි. සහ අපි අගර ගොඩක් ගස් මැද්දෙන් යන නිසායි මේ ගඟක් අයින දෙක යන නිසායි අපිට මාර සීතලයි. ඒ යන අතරමක මෙන්න වගේ ලස්සන දෙයක් දැක්කා. ඒක නිසා තමයි පොඩි වීඩියෝ එකක් ගත්තේ. මේ වතුරත් හරි ලස්සනයි නිල් පාටයි. හරි පිරිසිදු වතුර. මම හිතන්නේ නැහැ මේක කාටවත් නාන්න නම් පුළුවන් වෙයි කියලා මේ සීතලේ. මෙන්න මේ වගේ තමයි වීව් එක. පොරලස දෙන්නෙකුත් යනවා. Thank you. Thank you. Selamat pagi sayang. Okay, where you from? India. Sri Lanka. Sri Lanka from Yes. Malaysia. Sorry? Malaysia. You're from Malaysia? Yeah, Kuala Okay. Lumpur. Kuala Lumpur. Yeah, Mahathir Mohamad. I know. Yeah, yeah. 2 months ago we went to Malaysia. Okay. All right. Thank Okay. you. කූ බටකරයක් ඇතුළට යන්නේ අපි. ඉතින් පොට කෙනෙක් යනවා. වහන්සේ සීතලයි. උදේ වාද්දි සෙල්සියස් 3ට වගේ තිබ්බේ. දැන් අගයක් අඩු වෙලා. හරි මහන්සි. වල මෙස්සෙම ගතියත් එක්ක හුස්ම ගන්න හරි අමාරුයි. නාහෙන් හුස්ම ගන්න අමාරු නම. හයික් කරන්න හරි අමාරුයි. කටින් හුස්ම ගන්න. ඒක මුතුන් අතර වෙලා පොටට යන්න දෙනවා. මේ ගමන් එහෙමයි. පොඩි rules නෙවෙයි ඉතින්. මොන දේවල් ටිකක් තියෙනවා. අපි ගොඩාක් දුර යනවා. අද ගමනේ අමාරුම දවසක් කියලා තමයි කිව්වේ. 3000 පයින්නවනේ. 3000 පයින්නවා කියන්නේ ඉතින් ඇඟවල වලට දැනෙනවා. ඔක්සිජන් ඩෙන්සිටි එක වෙනස් වෙනවා. අපි ඇඟවල ඊළඟ ගිය අවුරුද්ද අද තමයි මං හිතන්නේ අපි හයික් එක බේස් කැම්ප් ඉවරස් බේස් කැම්ප් යන්න පටන් ගත්තේ. ගිය අවුරුද්දේ මේ වෙද්දි ඉවරස් බේස් කැම්ප් යනවා. මේ අවුරුද්දේ මේ වෙද්දි අන්නපූර්ණ බේස් කැම්ප් යනවා. අන්නපූර්ණ බේස් කැම්ප් එක ගැන කතා ටිකක් තියෙනවා කියන්න. රෙස්ට් වෙච්ච වෙලාවක් කියන්න. යනවා. මම තාම පටන් ගත්ත ගමන් විතරයි. මේ මෙහෙම දියාලේ මැදින් බැම්බු වලින් ඉඳන් යන ගමන්. සීතලයි පොඩි දාඩිය ගතියකුත් ආවා. නන්දා තර්මල් එක විතරක් මාරුණා. යන්න තියෙනවා යමු. හරි. සීතලයි. ඒකයි පොඩ්ඩක් මොනවා ගත්තේ. අපි ආවා දෝවන් වලට. දෝවන් කියන්නේ බැම්බු වලින් නම්දි හම්බෙන්න පළවෙනි ගම. පොඩි ගම. ඉතින් දෝවන් මීටර් 2505යි උස. දෝවන් වලින් පස්සේ තියෙන්නේ හිමාලය වලට පස්සේ දවුරලි. අපි ආද නවතින්නේ දවුරලි වල. මේක ගහලා තියෙන්නේ විදියට හිමාලය වලට පැය 2යි දවුරු වලට පැය 4:00මාරයි. එතනට බැලුවාම ඉස්සරහට යනකෝ හොඳට පේනවා ෆිෂ් ටේල් එක. මම කලින් කියන්නේ මාචු පිචු අපි යනවා මාචු පිචු. එතන තියෙනවා හයිඩ්‍රෝ ප්ලාන්ට් එක. ජල විදුලි බලාගාරය පොඩි එකක්. ඇයි මම හිතුවේ අර තියෙන්නේ ෆිෂ් ටේල් එක.
වෙන්නේ බරහා රීජන් එකට. ඉන්දියාවේ තියෙන මේක තියෙනවා පෝජියාම් බෝඩ් ටෙම්ප්ලේට්. ගොඩාක් මෙයාලගේ සීක්‍රට් කියන්නේ. දෙකට කියන්නේ පූජනීය පළාතක්, පූජනීය පන්සලක් තියෙන පළාතක්. මීට් අයිටම් මෙහෙම ගෙනියන්න එපා කියලා තමයි ගහලා තිබ්බේ මන්ට. කියව ගන්න පුළුවන් වුණ හැටියට තනි වචන තමයි කියව ගත්තේ. හරි ලස්සනයි මෙතන යන පාර. එකත් පෙන්වන්න තමයි ගත්තේ. ඉතින් මේ නාලේ පාට ස්ලෝක එක තියෙනවා. පොඩි ගස් වලින් හදන කේව් එකක් වගේ. සෑහෙන දුරක් යන්න තියෙනවා අපිට. අද එන්ඩකට යමු. ටෙම්පල් එකට එන්ට වෙන්න හදන්න. බලන්න ලස්සන. හොඳම කෑල්ල. ස්ක්‍රීන් ෂොට් එකට අහු වෙනව නේද? ඊයලි කීයක් වගේ පේන්න තියෙනවා. itu harus bersihkan dekat itu. Dan hari wagema harimu udan yang menjadi ini. Ada pengamen hari yang ada masih jadi yang apa? Pork, chicken, beef, orang ni macam ni apa dia? Hari rasa selesai. Ini lebih udan macam. Serak. Ini aku barang ini. Ini dulu. Tempel lagi balagin. Biar nona. Tapi itu ni ada dia. Harus antara paulat dengan Indiana, antara Filipino. Baru kita melakukan sebelum jatuh ke Filipina, sama air kandak lagi nanti harus. Tapi kalau kita bau kiri, dan pansel nanti macam main point ada bau kiri, tiga bau kali lah, tiga temu apa? Modi Gangga ini dia ada tiba tapi lunch place in ini part dari Himalaya ada podi gamak ini part ini lah ini flat roof ini utan tapi ano lunch kada ini dia 700 විතර මම හිතන්නේ. ආතක විදියට 3000 බහුව ගන්න ඕනේ. කියන අපිට තා ලොකු ඉන්ක්ලයින් එකක් තියෙනවා යන්න. කාලි කරලා යන්න තියෙනවා. හිමාලය වලින් කාලා දවුරලි වලට යනවා. මේ පේන්නේ හෙලිපෑඩ් එකක්. හිමාලය පොඩි ගමක් කියන්න බෑ. ඊළඟට තියෙන්නේ දවුරලි. ඒක ලොජස් ටී හවුස් පහයි තියෙන්නේ. ඉතින් ගොඩක් කලින් බුක් කරන්න ඕනේ නෝනා. යමු. මෙන්න විශාල මිදුමක් එක. මෙතන අපි මෙතන 750ක් විතර උස එලිවේෂන් එකක් ආවා. ඉන්ක්ලයින් වුණා. ආවට පස්සේ
තියෙන view එක මොකක්ද වෙනන මේක ඇවිල්ලා ගුහාවක්. පාරේ තමයි අපි ආවේ. තාම මේ සුරංග වෙන ගමන් හොඳටම මිදුමේ අපි මේ වතුර පාරින් ගොඩ වෙන්න තියෙනවා මම හිතන්නේ. මාර සීතලයි. ඒ වගේම නරා ගන්න බෑ. මේ කොහොමද? ඒ කියන්නේ මිදුමත් එක්ක පාරත් පේනවා ටික කඩුයි. ඒ හින්දා අපි ළඟින් තමයි අපේ ටීම් එක යන්නේ. ඒතොර ඉස්සරහා එක්කෙනාව පේනවා. එහෙම මේක තමයි අපේ දිය. මෙතන අපිට හර්ෂ මල්ලිකව ගොඩක් වෙලා ඉන්නපා ඇදලා එන්නක් කියලා. දැන් මේ ඇදලා එනවා ඒ හින්දා. මොකද ගල් පෙරලෙන විදිය එහෙම තියෙනවා කියලා කිව්වා. ඒ නිසා අපි දුවලා යන්නයි හදන්නේ. මේ ටික මිදුමත් එක්ක තමයි. අපි ඉන්නේ මීටර 3000ට උඩින්. ඒ වගේ වතුර පාර. මේක ඇවලාන්ච් ඒරියා එකක්. හර්ෂ කිව්වා ඉක්මනට මේක පාස් කරන් යන්න කියලා. යම් ඉක්මනට එනකම් බලන්න. හරි මහන්සි කදිවට කන්දක් ගා. මේ රස් කරන්නයි යන්නේ. මිදුමයි සීතලයි මේ වතුරයි එක හර්ෂමලියනවා පරිස්සමට මීටර 3000න් උඩ කියන එකේ වෙනස දැන් පේනවා ඇති. කිසිම ගහක් නැහැ. කිසිම උස ගහක් නැහැ. ගස් හැදෙන්නේ නැහැ එච්චර උස. අර අපි අමාරබ්‍රම් බේස් කැම්ප් වලට මේ විදිහට දැක්කේ. කිසිම ගහක් නැහැ පොඩි පඳුරු විතරයි. මීටර 3000න් උඩම තමයි. එයා පියා. බැම්බෝ ඉඳලා අපි අපේ අද ගමනාන්තයට ආවා. හරි මහන්සි ලොකු මීදුමක් එක්ක තමයි ආවේ ගමන. අපි ඉන්නේ දෙවුරලි. මම හිතන්නේ 3200 ගාණක් වගේ. හරියට මට ඒක නම් මතක නැහැ. හැබැයි මෙන්න මේ වගේ ලස්සන තැනකින් තමයි අපි එතන වෙන්න ඕනි. අපේ අර ඇද වෙන ගෙස්ට් හවුස් එක. හරිද? මහන්සිරත් එක්ක ඒ වගේ දෙයක් දැක්කම හොඳම සතුටක් තියෙන්නේ. ගිහිල්ලා හොඳ කෝපි එකක් බීලා අපි තෙමිලා ඉන්නේ. තෙමිලා කියන්නේ මීදුම නිසා හොඳටම තෙත් වෙලා ඉන්නේ. තියෙන හොඳ අපි ආවා අදින්න දැන්ට. මට රමවත් අත්තක් ඉන්න දෙන්න මහන්සි. ඒ වුණාට ඒකට කලින් තියෙන හරි පාඩම දියල්ල තමයි. good morning. අපි දියුරලි වලින් යන්න හදන්නේ. අද තමයි දවස. උදේ -3 විතර හම්බුණා. සීතලයි. ඒකයි මේ නම් ඔක්කොම ඉන්නේ. දියුරලි view එකක් බලන්න බැරි වුණානේ හරියට. හිම කඳුන මුකුත් පේන්නේ නැහැ. වටේට මටලා එතන දියල්ලක්. එතන දියල්ලක් තියෙනවා. එතන පොඩි දියල්ලක් තියෙනවා. අපි හම්බුණා. අපි බේස් කැම්ප් එකට යනවා. ගොඩක් දුර යන්න තියෙනවා. යනකම මේ තියෙන්නේ අර දැක්ක මෝදිකඟ. මේ තියෙන්නේ හයිඩ්‍රෝ ප්ලාන්ට් වලට වතුර ගන්න තැන කියන්නේ. මෙහෙම පොඩි ටැංකිය එකතු කරලා ඒවයින් ප්‍රෙෂර් එක හදලා තමයි පල්ලෙහාට යවන්නේ. ඒක වලට තියෙනවා
ලොකු ගඟක්. අපි දැන් මේ කන්ද අයිනෙම්මනේ යන්නේ. දැන් ගමන් කතා කරමු. කන්ද අයිනෙම්මනේ යන්නේ. තුන තියෙන කාලෙට ඔයාලට එහා පැත්තට බහලා යනවලු. මොකද මේ පැත්තේ කන්ද අයින ළඟ වැඩි. ඇවලාන්ච් කියන්නේ හිම කන්ද හිම තියෙන ඒවා කඩන් වැටෙන්න පුළුවන්. ඒ කන්ද සමහරලාට එහා පැත්තට පැනලා අර මැද හරියෙන් යන කාලවලුත් තියෙනවලු. දෙන්න නෙමනේ. නෑ අයිනෙම්ම තමයි යන්නේ. ඊටම මේ වගේ view එකක් තමයි තියෙන්නේ. රටියක් දුරට යනකම්. මේ කල්ුණ නම් මම දන්නේ යන්න මෝදි ගඟ. අතන මොකක් හරි තියෙනවා මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. දිගට මෝදි ගඟ දිගේ තමයි යන්න තියෙන්නේ. ඒක අහන්න පොඩ්ඩක් සීතලත් වැඩි. කියන්නේ ඒක මෝදි ගඟ හරහායන හුලම් පාරට අර තියෙන සීතලට වඩා හුලම් පාරක් යනවා. හුලම් පාරට සීතල එනවා. යමු. තව යන්න තියෙනවා ගොඩක්. යනකොට ෆොටෝ ලොකේෂන් එකක් හම්බුණා. එන්නේ නැති. කෙනා ගාරස් නැතේ. කන්දරෙන් ජත් එක්ක. ඒකත් එක්ක බහින්න ලේසි. එකක් තියාගන්න. ඉන්ක්ලයින් නැති නතරින් උඩට නගින්න ඕනේ අපි. නැග්ග වගේ නේ බහින්න. මේ සැම්සන් එකේ කොහොමද යන මූව් කරන්නනේ? මෙන්න මෙතන කුරුල්ල රැන් කියන එක මම අරගෙන හදන්න දාන්න. අපි දැන් දේවරලි ඉඳලා බේස් කැම්ප් වලට යන ගමන් මාචිපුසි නවහත්තන්නේ බේස් කැම්ප් එකට ගිහිල්ලා ABC බේස් කැම්ප් එකට යනවා. මේ අර හැවිතම අවලාන්ච් ඒරියා එක තියෙන්නේ. අපි ඉතින් මේ බෝඩ් එක ගාවා තිබුණේ මාර්ච් ඒප්‍රිල් වල තමයි ගොඩාක්ම අවලාන්ච් වෙන පර්සන්ටේජ් එක වැඩි කියලා කියන්නේ. මේ අවුරුද්දේ කලින් සීසන් එකේ මේ ට්‍රක් එකේදී කීප දෙනෙක් නැති වුණා. අවලාන්චස් වලට හොයා රෙස්කියු කරන්න උනා. ලොකු යන්නේ අමාරුවට වැඩන එකයි මේ පාර. මෙතන සීසන් එක උනත් මේ පාර කට්ටිය අඩුත් ඒකයි. හරිසමල් කියන විදිහට මේ හරිය තමයි මේ අවලාන්ච් එක කට්ටිය හොයලා නැති වෙලා තියෙන්නේ. හරියටම ෂුවර් නෑ. යකේ වගේ ගතියක් තියෙනවා මොකද? ෆ්ලැට් තියෙන්නේ අහමුළු වල තියෙන අයිස් බුරුල් වල කඩන් වඩන එක තමයි ගොඩක් වෙලාට මේ වගේ හරි එක අවලාන්ච් විදිහට වෙන්නේ. යන්නෙත් අය මේ කන්ද අයිනෙම්මනේ. ඉතින් කීප දෙනෙක් නැති වුණා. රෙස්කියු කරන්න උනා කියන්නේ. ලොකු සෙට් එකක් උඩ හිටපු අය ඉන්න බැරුව රෙස්කියු කරලා හෙලිකොප්ටර්ස් වලින් තමයි පල්ලෙහාට ගෙනාවේ. අපි දැන් 2700කට විතර නැගලා තියෙන්නේ. ඔය තියෙන ඒ ට්‍රක් එක දිගේ ඔන්නමදී උඩට යන්න තමයි තියෙන්නේ. අපි අද මුලින්ම යන්නේ මාචු පිචු බේස් කැම්ප් එකට. මාචු පිචු කියන්නේ ෆිෂ් ටේල් බේස් කැම්ප් එකට. මේ බේස් කැම්ප් වල විශේෂයක් තියෙනවා. දැන් එවරස් බේස් කැම්ප් කියන්නේ එවරස් නගින්න එන අය යන්න කලින් සබ්මිට් කරන්න කලින් පළවෙනි නවාතැන. ඉතින් පළවෙනි බේස් කැම්ප් එක. මේ ආඩබ්ලම්පේ අන්නපූර්ණ අන්නපූර්ණ බේස් කැම්ප් එක කියන්නේ මෙහෙම එකක් නෙවෙයි. මේක තනිකර ට්‍රැකින් වලට හදපු එකක්. කියන්නේ අන්නපූර්ණ කියන්නේ ලෝකේ හෙලිකොප්ටරයක් යනවා. දන්නේ අන්නපූර්ණ කියන්නේ ලෝකේ පළවෙනි උසම කන්ද අන්නපූර්ණ වන් කියන්නේ 8070ක් මීටර උස වුණාට මම හිතන්නේ ඩෙත් රේට් එක වැඩිම කන්දක්. ඒක සබ්මිට් කරන්න අය මේ බේස් කැම්ප් එක නෙවෙයි ඉන්නේ. මේ අන්නපූර්ණ බේස් කැම්ප් එකට. ඒකට තියෙනවා අන්නපූර්ණ නෝත්
කියලා තව කැම්ප් එකක්. මේක තනිකරම ට්‍රැකින් වලට හදපු බේස් කැම්ප් එකක්. මොකද මේක යද්දි තමයි ගොඩාක් දේවල් පේන්නේ. අනිත් නෝත් කැම්ප් එකට දවස් එකමාරක විතර ට්‍රැකින් එකක් තියෙනවා. ඒකේ වාහනේ ගිහිල්ලා ඒකට මොකුත් පේන්නේ නැහැ. ලස්සන නෑ. ඒකයි මේක ලෝකේ ලස්සනම බේස් කැම්ප් එකක් කියන්නේ. ඉස්සරහ බලාගෙන යන ගමන් අහගන්න කතාව. ඉතින් පොඩ්ඩක් හිතනවා. මේ බේස් කැම්ප් එක අපි වගේ සමිට් කරන්න අයට නෙවෙයි. අපි වගේ ට්‍රැකින් කරන්න අයට හදපු බේස් කැම්ප් එක. මේකේ මුළු අන්නපුරන රේන්ජ් එකම දවුලගිරි රේන්ජ් එකම පේනවා. කන්ද මේකේ උඩ තියෙන්නේ අර ටෙන්ට් නෙවෙයි. ටී හවුසස් හදලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ බේස් කැම්ප් එකේ විශේෂත්වය. අපි යන් තවුරට ගමනේ භාගයක් විතර දුර ආවා. අපේ දබල්ට කන්ද MBC මාතර බත්කඩේ නෙවෙයි මාංචු පීචු බේස් කැම්ප්. කට්ටිය යන්නේ එහෙම ගිහිල්ලා එහෙම නැගලා තමයි උඩට යන්න ඕනේ. තටියක් යන්න තියෙනවා. මගේ ජීවිතේ තුන්වෙනි බේස් කැම්ප් එක. පළවෙනි එක මඩම්ලම්, දෙවෙනි එක එවරස්ට්, මේක තුන්වෙනි එක මාංචු පිච්චු. මාංචු පිච්චු කියන්නේ ෆිෂ් ටේල්. අනිත් මේකත් අර ට්‍රැකින් වලට හදපු බේස් කැම්ප් එකක්. සමිට් කරන අය එන බේස් කැම්ප් එක නෙවෙයි මේක. මම දන්නේ කොහෙන්ද මාංචු පිච්චු සමිට් කරන කට්ටිය එන්නේ කියලා. දැන් ගිහලා අපි දවල්ට කාලා ආයි ගමන පටන් ගන්නවා. ඒ කඳු දෙක මෙතින් මෙහෙම දුර යන්න තියෙනවා. තව අන්නපූර්ණ බේස් කැම්ප් එකට. වටේටම කඳු. ඉතින් අපි පැත්තෙත් කඳු යන්න තමා තියෙන්නේ. යමු. එනවද? උතුරු පාරක් උඩින් යනවා. හැබැයි අයිස් වෙලා තියෙන මේ අයිස් මල්ලේ තියෙන අයිස් ඔක්කොම උතුරු අයිස් වෙලා තියෙන්නේ. ගලන් යන උතුරු පාර විතරක් තියෙනවා. ඒ ලොකු ප්‍රමාණයක් අයිස්. ෆිෂ් ටේල් බේස් කැම්ප් එකට. ඉතින් ෆිෂ් ටේල් බේස් කැම්ප් කියන්නේ PNP කියන තමයි ෆිෂ් ටේල්. අපිට දැන් ෆිෂ් ටේල් එක ඉච්චර ලොකුවට පේන්නේ නැහැ. කන්දේ පැත්තට හැරලා ඉන්නේ. ඔය දින ෆිෂ් ටේල් එක කරන හොඳට. මේ වෙන්නේ ඔක්කොම අන්නපූර්ණ රේන්ජ් එක. ඉතින් ලන්ච් එක අරගෙන ABC යනවා. මේ තියෙන්නේ MBC, අපි යන්නේ ABC. යාළුවෝ පැත්තේ. දිගට ඇවිල්ලා මීටර් 3700ක් වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. තා මීටර් 400ක් වගේ නගින තියෙනවා. කාලා තුටියක් තියා. අන්නපූර්ණ සවුත් ඊට පස්සේ මම දැන් රේන්ජ් එකක් ඇවිල්ලා මෙන්න මෙතන දෙවි තුනක් පේන්නේ. ඔව්. ඒ තමයි අන්නපූර්ණ 1 එක. අන්නපූර්ණ 1 එක. ඊට පස්සේ මෙතන අපිට අර පල්ලෙහාදී පෙවුන අසපූර්ණ. ඊට පස්සේ එහා පැත්තේ ගංගපූර්ණ. මේ මච්චපොචර් නැත්නම් ෆිෂ් ටේල්. සාමීරව දේවන කඩේ. පාසිර වඩිවා. ඉන්නේ මාචු පිච්චරේ බේස් කැම්ප් MBC මාතර බත්කඩේ. අපේ මීටර් 3700ක් උඩින් ඉන්නේ. කියන්නේ අපි මීටර් 500ක් නගලා තියෙනවා. දුර කිව්වොත් කිලෝමීටර් 5ක් යනවා. 4ක්.
අපි අන්තිමට හිටපු තැන ඉඳන් අපි අන්තිමට හිටපු තැන මට නම් මතක නැහැ. මෙතන අපි තාලට කාලා තා යන්න තියෙනවා ආවාගේ මුසක් ABC වලට අන්නපුරම් බේස් කැම්ප් වලට. ඉතින් ඒකත් ඕකේ හර්ෂ පොඩි විස්තරයක් කරා මම ඒක දාන්න ඉස්සරහට ටික. ඒක තමයි අපිට පෙන්න එනවා තමයි අයි තියෙන්නේ ෆිෂ් ටේල් මාච පිච්චරේ ෆිෂ් ටේල් ඔක ඉස්සෙල්ලා අපිට අනිත් පැත්තෙන් එනකොට නම් හොඳට ෆිෂ් ටේල් එක පේනවා. දැන් අපි කරකිලා ඉන්නඳ ෆිෂ් ටේල් එකේ ෆිෂ් ටේල් ගතිය පේන්නේ නැහැ අපිට දැන්. කන්දක් පේන්නේ. හරි. දවස් භාගයක් ඉවරයි. දැන් අමාරුම ටික ඉවරයි. අමාරුවට. මාසෙ. දුරියත් සරංග ඔයාලට මොකද හිතෙන්නේ? අපි දැන් අවිලා ඉන්නේ මාචා පූජ බේස් කැම්ප්. හතරපත් කඩේ බීසි. මෙන්න මේ වගේ තමයි වීව් එක තියෙන්නේ. මේ ඉන්නේ සරංග. හයි කියන්න. හරි. කෑවා MBC වල ෆයිනල් පුෂ් එක. ABC වලට. අපි MBC පව් කරන් යනවා. MBC වල තියෙනවා රෙස්කියු සෙන්ටර් එකත්. එහෙනම් ABC වලට යන මගදී හම්බෙමු. ටිකක් දුරයි. මෙමි යන්න තියෙන්නේ. අතර ABC වල අපි නතර වෙනවා. යන්න. සීතල කොච්චරද කියලා බලන්න. මේක තමයි. ඉතින්නේ අයිස් නේ. එන ගම දැක්ක දර්ශනයේ මේ MBC පවුකලට ගම කඳුරේ ඉන්ජකම ෆිෂ් ටේල් එක මීදුමකින් වැහෙනවා. පේනවද? පොයින්ට් එක පේන්න තියෙනවා. ෆිෂ් ටේල් ගැන කිව්වොත් ෆිෂ් ටේල් කියන්නේ මෙන්න ෆිෂ් ටේල් කියන්නේ ඩෙත් රේට් එක ගොඩාක් වැඩි කන්දක්. ඒ කිව්වේ ඒක හන්දා ඒක දැන් සමිට් කරන්න පර්මිට් දෙන්න නැතිලෝ. දැන් අපි අහලා තියෙන කෛලාශයේම සමිට් කරපු කෙනෙක් නෑනේ. ඒකට මේක ඉස්සර සමිට් කරපු අය ඉන්නවා. මොනකට දැන් ඩෙත් රේට් එකත් එක්ක පර්මිට් දෙන්න with pena fish tail මාජු පිච්චරේ සමිට් කරන්න. කට්ටියගේ ආරක්ෂාව තමයි. හොඳටම සීනලයි. බලන්නකො ලස්සන. එන්ජ් එකක්. මොකද එන්ජ් එකක් මේ පැත්තේ. fish tail. Allora, fish tail base camp එක. Machu Picchu. Base camp එක. ඉතින් සන්ග්ලාස් එක දාන් යන්නේ. මොකද මේ හරියට බටන අවුව හරි සරහේ කියන්නේ වර්ෂයටත් වඩා ඇස් වලට හොඳ නැහැ. ඒක හන්දා UV protection එහෙම තියෙන සන්ග්ලාස් දාන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ. මේ අතර පාර බයිනවා. අයිස් වල හැම තියෙනවා තියෙනවාද? අද දවසක් නාටියක් කරනකොට නාටියක් නේ දාගත්තේ වට ගත්ත විතරනේ. ඔය පේන වීව් එක අපිට දිගටම පේනවා. පිළිවස්සට මාජු වී ඉස්සරහ ගන්න පූර්ණ රේන්ජ් එක ඔබ බලාගෙන තාපය තුනක් විතර ඉස්සරහට යන්න තියෙනවා. Machu Picchu. බේස් කැම්ප් එකේ ඉඳන් අපි දැන් එවෙනවා සරංග. මේක ඔන්න ඔය වගේ පාරක් දිගේ තමයි යන්නේ. මේක මේ අපි ඉන්ක්ලයින් වෙනවා. තව මීටර් 300ක් විතර ඉන්ක්ලයින් එකක් තියෙනවා. කිලෝමීටර් 2.5ක් විතර වගේ. ශර්සී
තමයි view එක. තව කඳු රේන්ජ් එක පේන්න ගත්තා. ඉතින්ලා මේ ටික පේන්නේ. දැන් මේ ටිකත් පේන්න ගත්තා. තාම ස්ටේල් එක ඔය වෙන්නේ. මාර ලස්සනයි. පැත්තේ කඳු මාරම ලස්සනයි. යම් අපි දැන් නම් මහන්සි කඳු ටික බලාගෙන යන් කොහොම ටිකක් දුර. දුරයි ළඟට වගේ පෙන්වන්න මං කිව්වේ දුරයි කියලා. තව යන්න තියෙනවා. ගිහිල්ලා කතා කරමු. මගදීත් කතා කරමු. ගිහිල්ලා කතා කරමු. එනවාද? අයිස් විලක්. ඉලේ උඩලේ එක සම්පූර්ණයෙන් අයිස් වෙලා. යසේ මොන දුරේ ජම්පේනවා. I fish tail. Yes, yeah, I'm going to put it up. Done. Can't think of anything. At the water, nil water. Be up at the governante. Annapurna base camp. The ABC. Nepal. Nangi. Maharange high up in Kisigan. ටාගට් එක බලාගෙන යමු. ටිකක් නේ දුර නම් තියෙනවා. තව නිරදෙස් විතර නගින්නක් තියෙනවා. යමු. මෙහෙම දැක්කාම දුවල යන්න හිතනවානේ. අපි හිම අයිස් තියෙන හරියකට ළඟයි වගේ. ඉතින් බෑන මෙහෙම දිවුණා. අර හරියනේ. එහෙම නෑ. දුරයි. ඒ හරිය මොහොන් පෙන්නට ටිකක් දුරයි. ඒකට හයි පාර බලනකො කොහොමද view එක. ජීවිතේ මම දැකපු ලස්සනම view එකක්. එවරස්ට් බේස් කැම්ප් එකටවත් sorry කොහොම view එකක් පේන්නේ. එවරස්ට් බේස් කැම්ප් කියන්නේ achievement එකක්. අන්නපූර්ණ බේස් කැම්ප් කියන්නේ ආසාවක්. ඒ දෙක ටිකක් වෙනස්. තියරි එකත් වෙනස්. ප්‍රැක්ටිකල් කරන විදිහත් වෙනස්. ඔක්කොම වෙනස්. ඒ වුණාට ජීවිතේ හොව කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ හැමෝම කියලා. මට හැටියට නම් මගේ ජීවිතේ මම මේව කරන්න ඕනේ. මමයි වයිෆ් නේ. වයිෆ් කියන්නේ අම්මා. මුතු කියන්නේ. මුතු කියන්නේ නැහැ. තාම මචං උඹයි තාකුණු හරප දෙක තුනකුත් කියනවා. ඒ වැඩක් නෑ. ඉතින් අපි දෙන්නගේ ජීවිතේ මං කැමති මෙහෙම කියවෙනවට. අපි මගේ ජීවිතේ තාම කරන්න බැරි වෙච්ච දෙයක් තමයි හිමේ ශ්‍රී ලංකාව එක මං හිතන්නේ. ඉතින් හිම දැකලා නැතිනම් හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් හිම වෙන්නේ නැති මොකද ස්නෝෆෝල් එකක් යම් තිබ්බා අපි එන්න කලින්. ඉතින් එතන ඇතිනේ ABC ගින් තියෙනවා. තව ABC යනවා. කඳු එන්ජාම ගිහින් තියෙනවා. තාම හිම දැකලා නැද්ද මේ බූරුව කියලා. දැකලා නැහැ තමයි. හරියකට හිම දැකලා නැහැ. මොකද ගිය පාර දුබායි ඇවිල්ලා මුලින්ම කරන්න හිටියේ වැඩි. මනාලි යන්න. මනාලි ප්ලෑන් කර ඉන්නවා තමයි අපේ දසුන් මාත්‍යා පෝස්ට් එකක් දාලා දැක්කේ. EBC කියලා. නේ ඉතින් ඒ ගමන අතල්ලා ගියා.
කාරාදකින් පෝල් එකේ සද්ද ඇහෙන්නේ. ගණන් ගන්න එපා පෝල් එකක් ඇදන් එන්නේ. පාරකින් වෙන ගමන් දෙක තුනක් කියපු හන්දා හිම බලන්න යන්න බැරි වුණා. ලබන පාර තව ප්ලෑන් එකක් තියෙනවා ලොකු එකක්. ඊට කලින් හිමත් බලන්න ඕන. ඕම තමයි ජීවිතේදී. ආස දේවල් කරන්න ඕන. තව දුරයි. ළඟට වගේ පෙන්නන්න මං කිව්වේ දුරයි කියලා. තව යන්න තියෙනවා. ගිහිල්ලා කතා කරමු. මගදීත් කතා කරමු. ගිහිල්ලත් කතා කරමු. ගලක ලියලා දෙනවා මෙන්න මෙහෙම. Just save your heartbeat. මේ වගේ ගමනක ට්‍රික් එක තමයි. කියන්නේ heartbeat එක control කරගන්න එක. හතිය කියන්නේ අපි heartbeat එක වගේම දෙයක් තමයි නේද? කටින් උස්ම ගන්න ගියාම හරි අමාරුයි control කරන්න එක. පුළුවන් තරම් නායෙන් උස්ම ගන්න ඕන. මට මේ පාර අමාරු නැති එකයි. ඊටසේම හැදිලා පොඩි හතිය ගතියක් ආපු හන්ද හොටු බේරගෙන ගත්තා. හොටු ලෙන්සුවක් එහෙම හදාගත්තේ තර්මල් කිට් එකක් කපලා. ඒක වෙනම කතාවක්. මේ නායෙන් උස්ම ගන්න අමාරු වුණා. නායෙන් උස්ම එන්නේ ගන්න ගොඩාක් අමාරු වුණා. ඊරෑම කතා කරමු ඉස්සරහට. කොච්චර කට්ටක් කෑවද කියලා. හුස්ම හදාගන්න. ඉතින් control your heartbeat. ඒක තමයි ට්‍රික් එක. මොනක් කරනවනේ? නාය සුද්ධ කරගන්න. ඒ ස්කෑප් එක පෙනෙන්නේ තාම යනවා ඉතින්. ඔය තියෙන්නේ. අපේ ටාගට් එක පිනනදනේ. මේ හරියට හරියට. තියෙනවා. මේ ස්කෑප් එක. තියෙන්නේ. අන්නපූර්ණ රේන්ජ් එක. අන්නපූර්ණ වන්. ලෝකෙ 10 වෙනියට මුසම කන්ද. මීටර් 8070ක්. ඒ කියන්නේ අපි මේ ඉන්න තැන ඉඳන් අපි ඉන්නේ 4000 කියමු. 4000නේ. 10 කිලෝමීටර් 4ක් කිලින් උඩට. දුරින් වටින් කීයද කියලා දන්නේ. ලිටරේට් එක වැඩි කන්දක් ඕක. මිනිස්සු මැරෙනවා. ඕක නගින්න කියලා මිනිස්සුන්ගේ හීන. තායි හීන වලට පණ දෙන්න ගිහිල්ලා බණ කියනවනේ. කවන්න කියලා නම් හීන වලට පණ ගන්න ගිහිල්ලා එරිච්ච මිනිස්සු ඕන තරම් ඇති. ඉතින් හරි ලස්සනට රේන්ජ් එක පේනවා. ඒකද එජ් එක මේ ඉල්ලන්න පුළුවන්. මේ පැත්තෙන් වෙයිලා අපි යනකොට සමහරට අපිට view එක නැති වෙන්න පුළුවන්. ඊට බැලලා මේ පැත්තේ මේ හරි නියෝර බැලලා ගියපු ගමන් තිබ්බේ යන ගම. ඒතකොට ඉතින් ඉර බයික්ස් කියන්නේ මේ දුම් වැඩි වෙනවා. කන්ද මේ ලෙවල් එකෙන් බලා ගන්න. ඒ තමයි ටාගට් වල ලේසි යන්නේ ලේසි නේ. ටාගට් පෙනි තිබ්බත් යන්නම ටාගට්ස් වලට. ඔය පේන්නේ නැති. ටාගට් එක පේන්න පටන් ගන්න කොයි වෙලෙද? තාම යනවා. මීටර 30ක් 40ක් නගින්න තියෙනවා. මීටර 30ක් 40ක් කියන පොඩි ගානක් නේ. පොඩි. ඇවිල්ලා බලන්නකෝ. පේනවද? ක්ලයිමේට් එක වෙනස නැහැ. ඉස්සෙල්ලා හින්දට පෙන්න කඳු කොම් වැහිලා කැම්ප් එකත් වෙයිලා ගියා මීදුමකට. වීව් එක 0. කපාට තප්පර ගානකින් රේන්ජ් එකම මීදුමකට වෙයිලා ගියා. පේනවද පොඩියට ඉන්නේ? රතු පාටට. මුතු තමයි. පොඩ්ඩක් හරි වෙන නැති වුණා නේ. යන්නේ. නැවතිලා ඉන්නවා පිස්සු කෙල්ල. දිගටම කතනක හරි මට අමාරුයිනේ. මම මේ පිටිපස්සෙන් එන්නේ. මාව පේන්නේ නැත්තම් මුළු කැලේ විතරයි පේන්නේ. නැවතිලා ඉන්නවා. කියෝ යා ගහගා. ඉතින් බයිස්ලා. ටාගට් එක. ABC අන්නපූර්ණ බේස් කැම්ප්. ඕන වීව් එක. පස්තිනේ අන්නපූර්ණ වන්
ලෝකෙ 10 වෙනි රුසම කන්ද. ළඟට යන්න. ප්‍රසිද්ධ බෝඩ් එක. අපොන්න බේස් කැම්ප් බෝඩ් එක. යමු අපි. Are we covering? Not right now. Hey. එන්නවා ලංකාවේ කොටියක අපි ඇවිල්ලා ඉන්නේ. අපි ආවා. 4130ක්. අන්නපූර්ණ බේස් කැම්ප් එක. Would you like a photo? So Yeah. Jadi ini mah ya. නේ ලක්කෙන් තුරුට බෝඩ් එක ෆොටෝස් ගහලා තියෙන උඩ තමයි ටිකක් ඉරරිස්සක් විතර අරගෙන බේස් කැම්ප් එක තියෙන්නේ. තා චුට්ටක් යන්න තියෙනවා. ඉවරයි කිව්වට ඉවරම නෑ. පිට ගිහලා තමයි ඊටු ටික තියෙන්නේ. අයිස් හිම නෙවෙයි. අයිස්. ළඟට ගිහලා පුළුවන් වුණොත් මම පෙන්නන්න. දැන් යන්න. ඉස්සෙල්ල කිව්වේ මේ තියෙන හිම නෙවෙයි. තියෙන ඝන අයිස්. හිම වලට වඩා තදයි. ඝනයි. ඝන අයිස් මේ ඔක්කොම. මේක කියන තියෙන ඔක්කොම අයිස්. කොහොමද view එක? මේක තමයි පේන්නේ නෑ නේ. ඔය තියෙන view එක අර පේන්නේ මාචු පිච්චු. Machu Picchu Hanokka Fishtail. මේ පේන්නේ අන්නපූර්ණ වන්. ලෝකෙ 10 වෙනි රුසම කන්ද. ඒකේ පාමුල තමයි අපි ඉන්නේ. එච්චරලා හරි අමාරුයි නායි. අමාරුයි කියන එකේ උපරිම අමාරු වුණා. බේස් කැම්ප් එකට වඩා ඉවරස් යනටත් වඩා අමාරු වුණා මට දෙලත් එක්ක. සෙමහන්දා මට. බලන්න මේ view එක. අන්නපූර්ණ ෆිෂ්ටේල්. මාන්සිය වර්ණකමක් තියෙනවා. පියමුට මුතු ඉන්නවා, චන්දනයි ඉන්නවා, මధుර මල්ලි ඉන්නවා, මధుර අයියා. මල්ලි නෙවෙයි මధుර අයියා. යන අන්නපූර්ණ බේස් කැම්ප් එකට. ABC. කීකලෙයිලා. ලයින් මොකක් හරි ගන්න. මෙවන් දාලා මෝතරත් එක්ක. ප්‍රශ්නේ. හරි. මේක තමයි අන්නපූර්ණ බේස් කැම්ප් එකේ තියෙනක. ටී හවුස් එක. ඩයිනින් හෝල් එක. අර ගොඩක්
අන්නර EPC වල වගේ හම්බුන්නේ බොයිලර් අර රත් කළා වගේ තියෙනවා අන්තිම දෙකේ තුනේ වගේ තිබුණෙම නෑ සීතලයි හොඳටම සෙට මේ දීලා බලමු මොකද කරන්න කියලා අපි එකක් බීලා එළියට ආවා මේ තියෙන්නේ විස්ටේල් එකේ සන්සෙට් එක විස්ටේල් එකේ සන්සෙට් එක අන්නපුර ටූතර ෆිලිපින්ස් කැම්ප් එක මේකට යන්න පුළුවන් කොහොම හිම මිදලා තියෙන මේ උඹටම සීතලයි හරි අමාරුයි ඉස්මාර ගන්න ගම බේස් කැම්ප් එක වෙනන්නේ මේ හොඳ view එකත් එක්ක බේස් කැම්ප් එක හරි ලස්සනයි නොකොම අයිස් හිම නෙමෙයි මේ තනි කර අයිස් හොඳ විස්ටේල් එක හරි ලස්සනයි නේ විස්ටේල් එකේ ගෝල්ඩන් අවර් එක කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ දැන් උච්චර සීතලේ හොඳටම සීතලේ මාව වෙවුලනවා මම කොහොමදගෙන තේනෝනේ ඉන්න හැටි මම තේනෝනේගෙන මෙහෙම ඉන්න වෙලාවෙත් එච්චර මිනිස්සු ගොඩක් ඇවිල්ලා බලන් ඉන්න මේක මාර ලස්සන හන්ද එපා වෙන්නේ කොච්චර බලන් හිටියත් වාඩි වෙලා බලන් ඉන්න පුළුවන් Good morning. අපි APC වල උදේ 6ට විතර නැගිටලා සන්රයිස් එකක් බලන්න යනවා. කියන්නේ කැම්ප් එකෙන් පොඩ්ඩක් උඩට නැගලා උඩට යන මීටර 10 15 දුරක් නෑ. අද උදේ පේන විදිය. කොහොමද ලස්සන. මුළු රේ කරන වටේටම කඳු වලල්ලක් තියෙන්නේ. මතර මම ජීවිතය දැකලා නෑ මගේ. කියන්නේ 360 view එක හිම කඳු. හරිනේ අපේ කට්ටිය සීතලයි හොඳටම. මයිනස් කීයදවත් දන්නේ නෑ. ඔක්කොම ග්ලව්ස් දාලා හොඳටම සීතලේ ඉන්නේ. අතරියට වෙලා. සීතලයි කියන්නේ උපරිම. බලමු සන්රයිස් එක සෙට් වුණොත් එහෙමයි. සීතලයි. බලන් ඉන්නකෝ. Strong, crazy bets on me. Back mid scroll, I'ma get an arcade. Walking the wild, walking the wild. Don't know why. Cosplay cowgirls and numberless jazz.
feeling just fine in ironic hats. Walking the wild, walking. ඉතින් ABC වලින් යන ගම දෙපාන්දර සන්රයිස් වල ABC වලට ටටා බයි කියලා මේ සමහර එළිය යන අපි ඉතින් කකුල් වලින් යනවා අප්පාර දිගේම එයාට වඩා වෙකි. ඒ කියන්නේ අද ටාගට් එක කෙලින්ම බැම්බු වලටම යන්න ඕනේ කියන්නේ අපි දවස් දෙකකට කලින් හිටපු තැනට අද යනවා. ඒක තමයි ටාගට් එක. සීතලයි. කියමු. Behiting විතර ආපහු ඔකර වලට යන ගම ප්ලෑන් එක. සමහර නම් මෙහෙම යනවා. අපි වයින් යනවා. මෙහෙදි නම් මට හෙලිවිකින් ආපහු යන්න ගන්න අහන්න බැරි වුණා. EBC වල නෑ කියන්නේ ඉවරස් බේස් කැම්ප් එකේ ඉඳන බේස් කැම්ප් එකේ ඉඳන් ලුක් ක්ලබ් වලට මට මතක විදියට හෙලිකොප්ටර් එකට ලංකාවේ සල්ලි වලින් 1.50ක් විතර ඉල්ලුවා. කියන්නේ අපි කලින් ප්ලෑන් කරලා නෙමෙයිනේ. එහෙම ඉල්ලුවා නම් කලින් අඩු වෙනවා මම හිතන්නේ. කියන්නේ කම්පැනි එකකින් දාලා ආවන අපි අර වෙලෙilla නැහන්ද ඒ රෙස්ටෝරන්ට් එකට ගහනකොත් යනවා. එළියකට ගන්නක් යනවා. නැත්නම් අඩුයි ඊට වඩා. එහෙම යන්න පුළුවන්. අපි ඉතින් මේ ලස්සන view එකක් බලාගෙන කඩු පල්ලම් බහිනවා. අද ඉතින් බැම්බු වලටම යන්න ඕනේ. සැලකිය යුතු දුරක් තියෙනවා. හැබැයි ලොකු බැස්මක් තමයි තියෙන්නේ. කියන්නේ ගොඩාක් බහින්න තියෙන්නේ. අපි ඉතින් යන්න බැම්බු වලට නැකන් ඉතින් දැක්කපු දේවල්ම තමයි. හැබැයි මාන්සි හන්ද පෙන්නන්න බැරුණ දේවල් තියෙන්නේ. ඒවා මේ අයිස් උඩම තදයි. ඒ කතා කරන්න බැරි දේවල් කතා කරලා පොඩි වහේ පන්තික වැඩ කරන්න හදන්නේ. අපි ආවේ මේ පල්ලෙහා පාරනේ. අපි දැන් හදන්නේ උඩට යන්නේ. උඩ තියෙනවා නිකන් එජ් එකක් වගේ. එජ් එක දිගේ එන්න තමයි. එජ් එක නැගලා එජ් එක දිගේ එන්න තමයි හදන්නේ. යකෝ බලන්න මොනවද තියෙන්නේ කියලා.
ෆිෂ් ටේල් එකට එන්නේ ඉර නගිනවා. ෆිෂ් ටේල් එක නම් පේන්නේ හරියට ඉර හන්ද. ෆිෂ් ටේල් පියම් පල්ලයට බහිනවා තාම. ඊයේ දැක්ක අර අයිස් වෙච්ච වතුර පාර පොඩි විලක් තිබ්බේ. දැන් පෙරකම් යමු අපි. ඊයේ අපි එද්දි දැක්ක වතුර පාර වතුර විලක් තියෙන පොඩි විලක් සම්පූර්ණයෙන් මිදිලා. ලොකු ඝන අයිස් තට්ටුවක් තමයි උඩ තියෙන්නේ. මේ හරි ගලක් එහෙම හොයාගන්න නැහැ කට්ටිය ගල් ගහලා. ඔව්. ආසාවට ගහන්න ගලක් නැහැ මේ හරි. ගල් තියෙන්නේ අර එහා පැත්තේ. එහා පැත්තේ මේ උඩ තියෙන ගහපු ගල් කැඩිලා නැතුව. ඒ ගහපු ගල් තියෙනවා. අයිස් තට්ටුව කැඩිලා නැහැ. අපි දැක්ක ඉලගාවට ආවා. මේ විලට වතුර එන තැන. තේරෙනවද? මේ උඩින් තින්නේ ගහලා කැඩිලා නැහැ. ඒ කියන්නේ අයිස් පාර තද වැඩි. ඒක හන්දා ගල් ගැහුවට කැඩෙන්නේ නැහැ. මේ වගේ ගලක් ගැහුවට අවුරුවක් නැහැ නේ. අපැත්ත පොඩ්ඩක් බල්ලෝන ගහන්න. මේ වගේ ගලක් ගැහුවට කැඩෙන්නේ නැහැ නේ. දැක්කද? දැක්කද? ඒ තරම් හයියයි. පිස්සෙක් වගේනේ. මේ වගේ හයි වෙච්ච අයිස් පාරක් නේද? යන්තම් තාම මේ හරිය පේනවා. මේ ABC අපි කට්ටිය අයිස් කරන්න try කරනවා. කැඩෙන්නේ ජේසුස් අර්ථය අලුතින් දෙන්නවා. කට්ටිය ෆොටෝ ෂූට් කරනවා. හරි ලස්සනයි ඒක. කුණ්ඩ ගැඩුවම් පිස්සෙක් වගේද? පොඩි පණ්ඩිත වැඩක් කරන්න හදන්නේ. කිලෝ ගණ්ඩා යන්නේ. කිලෝ ගණ්ඩා යන්නේ. ඕ ක්‍රැක් වෙනව නේද? ක්‍රැක් වෙනවා යන්න එපා. මේ පැත්තෙන් බලන්න සුදු ඝන හරි. ඒ විශාකා තුමෝ පැමිණි විලාසෙන් කරස් ගානවා. ක්‍රැක් යනවා දිගට හරහට. එන්නත් ඕනේ මට ඒක මතක් වුණේ. මෙහෙත් එන්න යන ඔක්කොම ක්‍රැක් වුණා. මේ වෑයම
ඔන්න ඔහොම කට්ටිය පඬිතු වැඩ කරා බලන් ඉන්න. ඔහොම පාර chat එකට ෆොටෝ එකක් දාන්නයි. chat එකේ වීඩියෝ කෝල් එකක් ගන්න. එන්න මු මැරෙන්න යනවා. අංගිමු කියන දේ අහන්න කොච්චර කිව්වත්. අම්මෝ. පණ්ඩිතකම උපරිම කුමත් පණ්ඩිතකම උපරිම තැනයි. අණ්ඩපූර්ණ සමිට් කරා වගේ තමයි ඉතින් දැන්. අන්නපූර්ණ සමිට් කරපු සතුටක්. එන එක තමයි ආතල්ම ටික. පේනෝනේ ක්‍රැක් වෙලා ඔක්කොම ටික අප්පර. Good. Yeah. Yes, यार हिंग है विला रुंडी के मेकर अहिंदा पटांग आ गया. ये भाई. මෙහෙන් එන්න බලන්න. මෙහෙන් එන්න පුළුවන්ද? නෑ මෙහෙට පාර කරන්නේ පාර පැත්තට. ආපහු පැත්ත කරලා. මේ හරි මේ ඔයි කෙලින් ඒ හරිය ක්‍රැක් වෙලා නැහැ තාම. ඉතිරි ගානවා. තාටිකයි ඉරි යනවා. ඉරි ගියාට කමන්නේ තා චුට්ටයි. අරේ වීරක්‍රියාවකට පසු තාම ඉවර නෑ අතක් දෙන්නද? අරේ දැන් කොහොමද හිතෙන්නේ? දැන් මට සතුටුයි. අන්නපූර්ණ සමිට් කරා හා සමාන. කොල්ලොන්ගේ සතුට තමයි. ඔබේ සතුට මගේ සතුටයි. අපි ගියා වගේ තමයි. එන ඒ වෙලෙත් හරි අපි යක් පේනවද මේ පොට කියන්නේ මොනවද කියලා යම්කෝ box bar තුනක් තිබ්බේ box bar නේද ඒකට කියන්නේ හිතාගන්න පුළුවන්ද මේ සුසුනින දුක රට එන්නේ යෆි දවල්ට කාපු තැන මච වීෂු බේස් කැම්ප් MBC පිටට ගියේ නගින්න පැය දෙකකට වඩා ගියා තේ මම හිතන්නේ පැය භාගයෙන් විතර බේස්සා අපි ඉන්නේ MBC ගාව දෙන්න අපිට පැයකමාරක් විතර ගියා මම හිතන්නේ පැයක් විතර යන්නේ නැති අර විලය ගත්තා අතල් ටිකත් එක්ක ඒ පීදී එකක් දැන් පව් කළා MBCත් බලාගෙන අන්තිම පතාවට MBC වලට තායි බෝවන් කියලා පල්ලම් බයිනවා යන්න තියෙන දුර යම් අපිට යනකම මේක පේනුන්නේ නෑනේ වාසිය නගින ගමන් දැන් බලන් යන්න කොහොමද ඉතින් මොදිකාග මොකද ගියේ තමයි අපි උඩ නැග්ගේ
ඕක දිගේ තමයි අපි පල්ලෙහාට බහින්නෙත්. පියව.